අපි තව ටිකකින් තමයි පිටත්වෙන ලෑස්චලා තියෙන කට්ටිය මේ එහෙම යන ගමන් ප්ලෑන් කරගෙන තම පස්සෙ කැවිල නෑ කට්ටි එකතු වෙන ගමන් තියෙන්නේ මේ ඉස්සරට අපි බලමු කොමත් හතාමාර අට විතර වෙද්‍ය අපට යාගන්න පුළුවන්ගේ මාරීතලයි හැමෝටම කියන්නේ අම්ම හදපු බස් මොකද? ගෞරව ඔව් මචං. අපි දැන් කොහෙද ඉන්නේ? ඇත්තටම අපි කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? දන්නේ. සීතලයි සිරිපාරේ නේද? තාම මුල්ලනේ මොනවද? ඔයා ඇයි මචං? පංගානේ හොය උත්තේ පංගානේ හොය උත්තේ සිගත්තා පාන්දි ගෝපාන් ඒ මේ පාන්දයි තුනොත් ඕක උඩින් වාඩි වෙනවා. අනේ ආදරේ. අපි මේ උදේට කෑවෙ දැන් පාන්දර හතර මාර විතර වෙලා ඇති දැන් තමයි කාන්දර කෑවේ පානුයි සීනි සම්බෝලයි කෑවා දැන් අපි චිකන් චික ඊතල තරහගන්න බෑ අපිට. කරාගන්න වැඩි හිතලත් තියෙන්නේ මේ දැන් අපි උණුසුම් වෙනවා. අපේ මේ අංකල් කෙනෙක් ඉන්න අංකල් මේ ගිනිමෙලෙක් ගහලා එතන ආරක්ෂා කරනවා ඉතින් ගිනිමෙලේ ගාවට ඇවිල්ලා ගිනිමෙලේට අත දාලා මම කනගම. මූණේ ගා ගන්න ඒක මාර සනීපයි මේ කඩේ වැඩ කරන ඉන්නේ. අපේ අර කන්න තඳ කියලා මුට් වෙන්නලා. දැන් ඉතින් මෙහෙම සිද්ධියක් තියෙනවා. පාද තුන් ගණන් ගහනවා. බස් එක ගාවට මේ යන බෑ බස් එක ගාව මේ ලයිට් එක මදි එළිය මදි පේන්නේ නැහැ කටින් දුමියාව දැහැකි අපි දැන් ඇවිල තියෙන්නේ මැනික් හින්නට පිටිතිං හොඳ පේනවා ශ්‍රීපාදස්ථානය තියෙනවා මෙතන තමයි අපි යන්න පටන් ගන්න කට්ටිය පල්ට උඩ පේනව ඇති චූටියට උඩින් ඈතින් ලයිට් එලියක් උඩ පත්වෙනවා ශ්‍රීපාදස්ථානය තින්නේ පැත්තේ තකොට අපි ඉතන්ට යන්න ඕනි ගොඩා චෙස්සික හල නතු ඇවස්සනක්ෂණ එකද පොතන්ට පේන ඉතින් අපි ගමන පටන් ගන්නවා මෙතනින් මේ මැදදි හම්බෙන විශේෂ තැන්වලද අපි හම්බෙමු ගැනේ අපි දැන් අවුරුදු ගානක් පරණ දැන් ශ්‍රීපාදස්ථානය ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදස්ථාන පාද ලාංඡනය තිබිච්ච තැන එතකොට සමන් දෙවියන්ගේ කතාව තියෙනවා ඒ කතාවස්තුව මොකක්ද අපි ඉස්සරහට යද්දී ගැන කතා කරමු නේද එතකොට ඉස්සරහට යද්දී තව විශේෂ තැන් හම්බ වෙනවා ඒ විශේෂ තැන් ගැන කතා කරන්න තියෙනවා බලමු අපි ඉස්සරහට යද්දී මේ ගැන කතා කරමු එකපාරම කතා කරන්නේ නැහැ එහෙනම් ඉස්සරහදී හම්බෙමු කට්ටිය තාම ලෑස්ති වෙන ගමන් තියෙන්නේ ඒ අතරේ අපිට ලස්සන්ට පේන උඩ ශ්‍රීපාදස්ථානයේ උඩ මළුව තියෙන පයසක චිරසියලා සිරිපාදය කරුණා කරන්න එනවා දැන් අපි දකිනවා දැන් සමහර මේ කට්ටිය ඉන්න සමහර පිරිස් ඉන්නවා මාස ගානක් පේවිලා ඒ කියන්නේ මස් මාළු කන්න නැතුව බුලත් පිටක්වත් කන්න නැතුව පේවිලා එන පිරිස් ඉන්නවා ඒ කියන්නේ ඒ තරමටම අර ශ්‍රද්ධාව තියෙන පිරිස් ඉන්නවා ඉතින් ඒ හැමෝටම සමන් දෙවී රැකවරණයෙන් සිරිපාදස්ථානයේ කරුණා කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා වගේම අපේ නඩේටත්
ඒ හැකියාවේ ශක්තිය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි ආවේ සුබ කටයුත්තකට හොඳ වැඩකට ශ්‍රීපාදස්ථානයේ අවත තියෙන අපිරිසිදු වෙච්ච දේවල් පිරිසිදු කරන්න. ඉතින් ඒ දේවල් ඒ විදිහටම කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ මේ සංගමේ ලේකම්තුමා ඉන්නවා. මොකද කියන්නේ? සරණයි කියලා හැමෝම වැඩි කරගෙන පුළුවන් වෙන කියලා ආශිර්වාද ලැබෙන කියලා සමත් යාළුවන්ගේ ඒ සාහන එක්තරා බලකෝ සභාපතිතුමත් ඉන්නවා. සභාපතිතුමා මොකද කියන්නේ? අපි සිරිපා කරුණා කරන්න පටන් අරගෙන එතකොට එද්දි අපි විශේෂ වැඩක් කරන විශේෂ වැඩකට මේ අපේ ලංකාවේ තියෙන මුළු දුන් මල්කට බඳු ශ්‍රීපාද සංගමේ පාවිච්චි කිරීම වැඩසටහන තමයි අද මේ මාතර විශ්වවිද්‍යාල විද්‍යාර්ථිනී සිසුන්ෙක් අපි ඇවිල්ලා තියෙන්නේ. මම අද පෙන්නන්නේ නිවැරදිව සිරිපා කරුණා කරන ආකාරය. මෙන්න මේ ආකාරයෙන් නිවැරදිව පියවර තබා අපි යන්න ඕන. නිවැරදිව මේ බලන්න අපේ සෙට් එක. ඒකම කිව්වේ. ඔන්න මෙලිබන් එකකින් ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්න යන හැමෝටම නොමිලේ දෙනවා බිස්කට් එකක්. බොහොම පිං. ශ්‍රීපදස්ථානයේ කරුණා කරන්න යන දැන් පිරිස් ඉන්නවනේ. එතකොට ඒ කට්ටිය කලින් දෙපාරක් තුන් පාරක් ගිහපු කට්ටිය ඉන්නවා. ඒතර එහෙම යද්දි කලින් ගමන් වාර කීයක් ගිහිල්ලාද කියලා සංකේත කරන්න ගණ්ඩාරි ගහන. දැන් ඔයා තුන් පාරක් ශ්‍රීපදස්ථානයේ වන්දනාමාන කරන්න ගිහලා තියෙනවා නම් තුන් පාරක් ගණ්ඩාරි ගහන්න ඕනේ. ඔන්න මේ මේ පිස් සිරිපාද කරුණා කරන්න යද්දි අපිට මේ දැන් අපි පළවෙනි පාර යන නිසා අපිට මේ හොයා නෑනේ. කොටා තාකෝ තා තමයි අපිට මේ උදව් කරන්න මේ කරන විදි ඔක්කොම කියලා දෙන්නේ. නේ ගෞරව. ඔව් ඇත්ත තමයි. තා නැත්තම් අපේ මේ අපිට නිකන් පිස්සු වගේ. ඒක තමයි. තා නැති. කවිස්කර් මොනවාරි කියන්නකෝ. තා තමයි ජීවිතය කියන්නේ. මුස්වරණෙන් අපි යනවා සිරිපාදේ කරුණා කරනවා. තා තමයි ජීවිතය. ඇත්තටම වශයෙන් කිව්වොත් දැන් අපි සමාන සහන කලාපයෙන් ගන්නවා ගාබේජ් බෑග්. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සමහන් සහන කලාපයට. සමහන් සහන කලාපයේ තියෙනවා. අපේ කට්ටිය මෙතන මේ විවේක සුවයෙන් ඉන්නෝ ටිකක් කළා වාඩි වෙලා. අයියෝ එළන් බෑනේ. හායි. ඔබට සනීපනේ. හයි. හායි හායි. හයි. ඉතින් නාලවරෙන් ගිහිල්ලා. මෙතනින් නේද ගාබේජ් බෑග් ගන්න කිව්වේ? හා? ගාබේජ් බෑග් කරනවා. නෑ. සාරෙන් වින්ටේජ් ස්ප්‍රේ එකක් දාන්න මේ අකුලට ගා. මේ සාරෝගිට එකක් කෑවා. ඒක අතල් ලැබෙන. පොල් වගේ තියෙනවා මේ පැණි දාලා දෙන්නේ. මම මාත් පළවෙනි පාරට තමයි සාරෝගිට එකක් කෑවේ. මාර අතලේ. සාරෝගිට කෑව මත් වෙනවද?
ටිල්ලනේ හොට් වෙන්න හොට් වෙන්න එහෙමද මේක මට පුතේ තරම පාවිච්චි කරලා තමයි අත්තම තියෙනවා ඔව් ඉතින් මේ යන එන ගමන් මාන්සේ නිවා ගන්න ඔව් අදනම් මේ චුට්ටක් සෙනක වැඩි දවස මොකද මේ තාට සෙනසුරාද ඉරිදා ඉක්තාරයනො දවස් 3ක විතර නිවාඩුවක් තියෙන නිසා මේ සෙනක චුට්ටක් වැඩියෙන් එකතු වෙනවා අපි දැන් මකර තොරණින් ඉස්සරහට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මකර තොරණ. යාළුවනේ දැන් මේ මහගිරි දඹේ ආසන්න මහගිරි දඹේ ගාවටම ඇවිල්ලා තින්නේ. තව පටි සාමාන්‍යයෙන් 100ක් වගේ ගානක් තමයි තියෙන්නේ. ගයිස් මේ මෙතනින් පටන් ගන්න පාර තියෙන රත්නපුර පාර මේ එහා පැත්තෙන් තියෙන හැටන් පාර. එතකොට මෙතන මේ මැදින් තමයි රත්නපුර පාර සහ හැටන් පාර බෙදෙන්නේ. ඉතින් මේ දැන් ඔය රත්නපුර පාරෙන් එනවා නම් පලාබද්දල එතකොට ඔය රත්නපුර පාරෙන් එනවා නම් පලාබද්දල පාර පව් කරගෙන තමයි එන තියෙන්නේ. ඉතින් නල්ලතනිය පව් කරගෙන තමයි අපි ආපු හැටන් පාරෙන් එන තියෙන්නේ. මේ තියෙන හැටන් පාර. ඉතින් මේ පැති දෙකෙන්ම එකතු වෙලා එකතු වෙන්නේ මෙන්න මෙතනට. මේ සිරිපාති කරුණා කරන වෙලාවේදී අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ උඩමළුවට යන්න ඉන්දිකටු පාන පහු කරලා ඊට පස්සේ මේ රත්නපුර පාර පහු වුණා. ඊට පස්සේ හැටන් පාර පහු වුණා. ඊට පස්සේ මේ දැන් රත්නපුර පාරයි හැටන් පාරයි හම්බෙන හන්දියේ තියෙනවා. ඒකට ඒක පහු වෙලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය ඉන්නේ හැටන් පාරෙන්. ඒකට අපිත් ආවේ නලතන්නිය හැටන් පාරෙන්. රත්නපුර පාරෙන් එන්නත් පුළුවන් සහ යන්නත් පුළුවන්. ෆොටෝ ගැහුවට කමන්නේ පත්තරේ ටීවී එකේ නම් දාන්න එපා මේ පෝලිං හොඳේ ඩබල් කරලා. වයින් දෙට දෙන්න. මහගිරි දඹය ගාවට යනගම් මේ අපිට පුළුවන් වීඩියෝ කරගන්න. මේ ඊට කලින් අපි බලමු දැන් අපි කට්ටියමනේ එද්දි කතා කරාවේ විට මේ අපි මේ කැම්පස් එකකින් ආපු අනිත් සෙට් එක හම්බුණා මේ හැටන් පාරයි රත්නපුර පාරයි අහුවෙන තැනට එද්දි කට්ටිය ඉන්නවා. අයි හයි කියන්නේ හයි හයි අනේ කොහොමද ඉතින්
අපි පරක්කුල ඇවිල්ලත් ඔයාලා කොහමරි හම්බුණානේ. අනිවාර්යෙන්ම අපිට පොඩි අකර තැබ්බයක් වුණා එද්දි. අපේ ජූනියර් බැච් එකකින්. කො පෙන්නන්න මම 22 හැබැයි හොඳේ ඉන්න මොනවද අංගත්තේ? කවුද මේ හලෝ. මල්ලි ඔයාලා මේ කිවෙන්ට්‍රි ටීම් එකද? දෙවනි. අපේ දැන් එද්දි ක්ලීන් කරන වැඩේට ලෑස්තින්නේ. ඒක දිනන ඒක තමයි රිමෝව් ලා වෙනකම් ඉස්සර තව ටීම් එකක් උඩ ඉන්නවනේ. ඒක නැතිවෙන්න මේ කවුරු හරි දන්නවද මේ තියෙනවනේ ඉදිකටු පාන. ඉදිකටු පානේ මේ විස්තරය දන්නවද? ඒකේ කතාව. ඒක දන්නේ නැද්ද කවුරු? සාන්නයි. ඉදිකටු පානේ කතාව දන්නවද? ඒකන ඉස්සර කාලේ මේ පාරවල් මේ විදිහට ක්‍රමවත්ව පිළිවෙලට තිබුණේ නැහනේ. කැලේ ඇස්සේ රින්ග එහෙම තමයි කට්ටිය මේ කරුණා කරන්නේ. ඒතකොට එනකොට මේ කටු වල මුල් වල පැටලිලා ඇඳුම් ඉරනවා. අන්න එතකොට ඕක මහා ගන්න තමයි ඔතන ඉදි කට්ටක් සහ නූලක් තියලා තින්නේ නිතරම. කියන්නේ කරුණා කරන කට්ටිය එතන හැමතිස්සෙම ඒ දේ එතන තියලා යනවා. ඒ සංස්කෘතිය තමයි මේක මේ උපසංස්කෘතියක් විදිහට පරිවර්තනය වෙලා මේ වෙලා මේලා තියෙන්නේ. දැන් මේ එතන මගේ අදහසින් පෞද්ගලික අදහස මම කියන්නේ මම හිතන විදිහට අද කාලෙට ඒ චාරිත්‍රයේ ඒ සංස්කෘතිය එක්ක කියන්නේ රාශියකින් දෙපැත්තක් තියෙනවානේ. එතන දැන් අපි ගිහින් බැලුවොත් ඇත්තටම ගොඩක් අපවිත්‍ර වෙනවා. ඒ කියන්නේ අර කෝඩු පැකට් කියන දේ සහ හඳුන් කූඩු ඒ දේවල් නිසා එතන ගොඩක් අපවිත්‍ර වෙලා තියෙනවා. ඒක ක්‍රමානුකූලව ක්‍රමවත්ව බැහැර කරන්න ඕනේ. අපි දැන් දැන් මේ කෝඩු පැකට් හැම තැනම දාලා තියෙනවා. ඉතින් ඒක එක්ක ක්‍රමවත් වයින් කරන්න ඕනේ නැත්තම් අර මේ අද කාලෙට ඒ කියන්නේ උචිත විදිහට මේ සංස්කෘතිය මේව කරගත්තා නම් හරි මං කියන්නේ නැහැ මේක නවත්තන්න කියලා. ඒක මොකද සංස්කෘතිය සහ මෙතන තියෙන ආගමික සහ මේ පාරිසරික වැදගත්කම හින්දා තමයි මේක මෙච්චර මේ අර හැමෝම තියෙන්නේ. ඒක තමයි. අපි දැන් සාමාන්‍ය නෝමල් හයික් එකක් කරද්දි මුකුත් මේ වගේ සංස්කෘතියක් දකින්න නැහැ. අලුත් දේවල් දැන් අපි සීත ගඟුලින් නාලා ඒ වගේ ලස්සන දේවල් අපිට අද බලා ගන්න පුළුවන්. ඒක වෙන්නේ එක මේ ඇත්තරම ලෝකෙටම එකයි. ශ්‍රීපාදස්ථානය කියන්නේ ඉතින් මේක මේ ආගම් ભેදයකින් තොරව හැම සියලු දෙනාම බැතිසිතින් කරුණා කරන තැන අපි මේ තැන පරිස්සම් කරගමු ආරක්ෂා කරගමු කියලා තමයි මට කියන්නේ. ලෝක උරුමයක්. ඉතින් මේ ලෝක උරුමය අපි පරිස්සම් කරගන්න ඕනි. උඩ ගිහිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදස්ථාන පාද ලාංඡනේ වන්දනාමාන කරලා එන ගමන් අපි අර කාපු ප්ලාස්ටික් වල අනම්මනම් දාලා තියෙනවා දැකලා තියෙනවා පඩිවේද. එතකොට ඒවා ඇත්තටම අපේ ලංකාවාසී හැමෝම දැනගන්න ඕනි. අපි මොනවා හරි දෙයක් ගේනවා නම් මේ වගේ සුන්දර පරිසරයකට ඒක ඒ විදිහටම ගෙනියන්න. ඒ කියන්නේ මම ඒක ලොකු දෙයක් නෙමෙයි අර පුංචි දෙයක් ගැනීම. තමන් ගෙන දේ තමන්ටම අරගෙන යන්න බැරි කමක් නැහැ නේ. එක්ක නිසිලස ඒක තැනකට අවශ්‍ය ඒ කියන්නේ බැහැර කරන තැනකට දාන්න ඕනේ. මේක අප විසින්ම අපව ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි මම කියන්න තියෙන අන්තිම දේ. දැන් මං හිතනවා මට තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නයකට උත්තරේ හම්බුණා. මේ ඉන්දිකටු පහන අපි පාවිච්චි කියන්නේ ඉන්දිකටු පහනේ තියෙන ඒ අතීත කතාව මොකක්ද කියලා. ඒ වගේම තමයි දැන් ශ්‍රීපාදස්ථානය ගත්තම පස්සේ ශ්‍රීපාදස්ථානයේ අලලා කතාවන් ගණනාවක්ම තියෙනවා. දැන් අපි දන්නවා සමන් දෙවියන්ගේ අඩවිය තමයි මේ ශ්‍රීපාදස්ථානය තමයි සමනල පුදබිම කියලා කියන්නේ. ඉතින් මේ සමනල පුදබිමට ගෞතම බුදුරජාණන් වහන්සේ පැමිණෙනවා. පැමිණිලා
බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පතුලේ ලාංඡනයක් තමයි තියන්නේ. එතකොට ශ්‍රීපාද ලාංඡනය අපිට මෙහි දකින්න පුළුවන් වගේම තමයි මක්කමේ දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ආගම් ಜಾති ભેදයකින් තොරව ලංකාවේ ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්නට ලංකාව පුරාවටම වගේම ලෝකවාසී බෞද්ධ, හින්දු, මුස්ලිම් බැතිමුතුන් ගොඩාරියක් පැමිණෙනවා. මාර ලස්සන පැති හම්බුනා. ඒ කියන්නේ දැන් අපි පඩිපෙළේ උඩ එද්දි අනිත් පැත්ත බරද්දී මාර ලස්සන කඳු පෙළියක් තියෙනවා. ඒ වගේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඇත්තටම මේ හිතෙනවා ලංකාව කොච්චර ලස්සන තැනක්ද කියලා. ඔන්න මට දැන් උදාහරණකින් පෙන්වන්න පුළුවන්. දැනුත් එක කඳු පන්තියකට මීදුම බාලා තියෙන්නේ. මේ දැන් වෙලාව බලමුකු. වෙලාව 1:04. කියන්නේ 1:04 කියන්නේ දවල් වෙලාවනේ. දවල් වෙලාවෙත් අපිට ලොකු රස්නයක් දකින්න නෑ. හීතලකුත් එක්ක රස්නයක් තියෙනවා. මම විදර්සිය දාගෙන ඉන්නේ. මේ ලොකු රස්නයක් නැහැ. අපි මේ පාන්දර තමයි එන්න කල්පනා කරේ. පාන්දර තමයි එන්න හිටියේ. හැබැයි මේ පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් අපේ අනිත් ටීම් එක මං හිතුවේ නෑ මේ එච්චර ඉක්මනට අනිත් ටීම් දෙක හම්බෙයි කියලා. මේ අර එද්දී තැන් කිහිපයක නැවැත්තුවා. ඒකත් එක්ක චුට්ටක් මෙතනට එන්න පරක් වුණා වගේම මේ අපි සිරිපා කරුණාව පටන් ගත්ත තැන ඉඳන් චුට්ටක් දුර එද්දී අපේ ආපු නඩේ ආපු ජූනියර් බැච් එකේ සහෝදරියකට චුටි අකරතැබ්බ ඇතුණා. අර කලන්ත ගතියක් වගේ ආවා. ඒකත් එක්ක මේ පැයක් දෙකක් වගේ කාලයක් එයාගේ ඒ කලන්ත ගතිය නැති වෙනකම් බෙහෙත් දීලා ඒ වෙනකම් අපේ නඩේ කට්ටිය මෙතන හිටියා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් එයාව හොඳ වෙලා ගේනකම් හිටියා. ඒකත් එක්ක තමයි අපිට චුට්ටක් එන්න පරක් වුණේ. චතුර ගෑල්ලමයි ටිකක් යනවා දැක්කොත් මේක වීඩියෝ ඔන් කරලා මුණ පෙන්න ගන්නවා. ඔව් සතිපයි ඉන්න. ප්‍රවාසුත් ඇවිල්ලා නේ ගිහිල්ලා නෑ. ප්‍රවාස ගිහිල්ලා නෑ. සැලියුට් එක නංගි මඤ්ඤොක්කේම ඌ නංගි මඤ්ඤොක්කේම කාලා දෙන්න. අපි දැන් ඉන්නේ 3411 වෙනි පියවරේ.